ඔයාලා සැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා ක්‍රිප්ටෝ මානය වෙත. ගියවර වීඩියෝවෙන් අපි පොරොන්දු වුණා වගේ අද බ්ලොක්චේන් කියන්නේ මොකක්ද කියලා ටිකක් කතා කරමු. බ්ලොක්චේන් කියන වචනය ක්‍රිප්ටොත් එක්ක එකටම කියවෙන වචනයක්. හැබැයි ගොඩක් දෙනෙකුට බ්ලොක්චේන් සහ ක්‍රිප්ටෝ අතර තියෙන සම්බන්ධය ගැන පැහැදිලි අදහසක් නැහැ. ඉස්සෙල්ලා අපි බ්ලොක්චේන් කියන්නේ මොකක්ද කියලා ටිකක් සරලව කතා කරගෙන යමු. මම උදාහරණයක් ගන්නම්. ඔයා බැංකුවට ගිහිල්ලා account එකක් open කරනවා. open කරලා ඒකේ කීයක් හරි තැන්පත් කරනවා. දැන් මෙතනදී ඔයා බැංකුවේ database එකට ඔයාගේ දත්ත ටිකක් දෙනවා තැන්පත් කරන්න. එතකොට ඔයාගේ ගිණුම් අංකය, ඔයාගේ මුදල් පිළිබඳ විස්තර, ඔයාගේ පෞද්ගලික විස්තර මේ සියල්ලම බැංකුවේ database එකේ තමයි තැන්පත් වෙලා තියෙන්නේ. දැන් ඔයාගේ data වල සුරක්ෂිතභාවය, රහස්‍යභාවය තනිකරම රඳා පවතින බැංකුව මත. මොකද ඒක දැන් සෙන්ට්‍රලයිස් සිස්ටම් එකක් ඇතුලේ තමයි තියෙන්නේ. බැංකුවට තමයි කන්ට්‍රෝල් එක තියෙන්නේ. මෙන්න මෙතන තමයි බ්ලොක්චේන් එකේ එන පැහැදිලිම වෙනස අපි තේරුම් ගන්න ඕනේ. මුලින්ම මම මෙහෙම කියන්නම්. බ්ලොක්චේන් කියන්නේ shared record system එකක්. ඒ කියන්නේ තනි කම්පියුටරයක් හෝ කම්පියුටර් කිහිපයක් අතර සිදුවෙන දෙයක් නෙමෙයි. ලෝකේ පුරා විහිදුණු එකිනෙකට ජාලගත වුණු කම්පියුටර්ස් විශාල ප්‍රමාණයක් අතර එකම රෙකෝඩ් එක ෂෙයා වෙනවා. මේක සමහර විට කම්පියුටර්ස් මිලියන ගණනක සිස්ටම් එකක් වෙන්න පුළුවන්. එකම රෙකෝඩ් එක මුළු නෙට්වර්ක් එකටම ෂෙයා වෙන නිසා එක්කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට data change කරන්න බෑ. එහෙම කරොත් නෙට්වර්ක් එකට මේක notice වෙනවා. මේක තමයි බ්ලොක්චේන් එකේ තියෙන සුවිශේෂීම කාරණාව. මම සරලවම මෙහෙම කියන්නම්. මෙතනදී data blocks හැටියට තමයි හැදෙන්නේ. මුලින්ම එන block එක ඊට පස්සේ එන block එක. පස්සේ එන block එක ඊට කලින් ආපු block එකට සම්බන්ධ වෙනවා. එතකොට පස්සේ ආපු block එකේ data change කරන්න ඕන නම් ඊට පෙර තියෙන සියලුම blocks වල data change කරන්න ඕනේ. මේක ප්‍රායෝගිකව කරන්න ඉතාමත් අසාමාන්‍ය අමාරු දෙයක්. දැන් අපි බලමු Bitcoin සහ blockchain අතර තියෙන සම්බන්ධය. Bitcoin කියන්නේ blockchain එක උඩ run වෙන application එකක් නෙවෙයි. blockchain කියන්නේ record keeping system එක කියලා කිව්වොත් හරියි. එහෙමත් නැත්නම් database එක වගේ කියලා කියන්නත් පුළුවන්. Bitcoin blockchain එක භාවිතා කරනවා හරියට database එකක් වගේ. blockchain තාක්ෂණය Bitcoin වලට විතරක් සීමා වෙලා නැහැ. Solana, Ethereum වගේ තවත් බොහෝ cryptocurrency මේ blockchain තාක්ෂණය පාවිච්චි කරනවා. බ්ලොක්චේන් වැදගත් වෙන්නේ ක්‍රිප්ටෝ වලටම විතරක් නෙවෙයි. බ්ලොක්චේන් වැදගත් වෙන්නේ ට්‍රස්ට් එක බිල්ඩ් කරන්න පුළුවන් සිස්ටම් එකක් විදියට. ඔයාගේ data ඔයාට ඇරෙන්න වෙන කාටවත් වෙනස් කරන්න බෑ. විනිවිදභාවය තියෙනවා. අතරමැදියෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි බ්ලොක්චේන් මෙච්චර පවර්ෆුල් ටෙක්නොලොජි එකක් වෙන්නේ. බ්ලොක්චේන් ක්‍රිප්ටෝ වලින් එහාට තවත් බොහෝ දේවල් වලට භාවිතා වෙනවා. අපි ඉදිරියේදී ඉඩ ලැබෙන විදියට ඒවත් කතා කරමු. අපි නැවතත් Bitcoin පැත්තට එමු. Bitcoin blockchain භාවිතා කරලා value transfer කරන system එකක්. ඔයා Bitcoin මිලදී ගන්නකොට, ඔයා Bitcoin විකුණනකොට මේ සියලුම transaction blockchain එකේ තමයි තැන්පත් වෙන්නේ. ඉතින් ඒක ඉතාමත් ආරක්ෂාකාරී. වෙනත් කෙනෙකුට change කරන්නත් බෑ. ඔයාට සම්පූර්ණ මේ data එකේ security එක තියෙනවා. ඉතින් අද අපි මේ ගැන ඉතාම සරල මට්ටමින් තමයි කතා කරේ. මේක හරියටම තේරුම් ගන්න නම් Bitcoin mining කියන එකත් ගැඹුරින් කතා කරන්න වෙනවා. ඒක ටිකක් ගැඹුරු මාතෘකාවක්. ඉදිරියේදී මේ වගේ දේවල් පැහැදිලිව කතා කරන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැම දිනකටම සුබ දවසක්. ක්‍රිප්ටෝ මානය, පෙනෙන මානයෙන් නොපෙනෙන මානයට.